ආයුබෝවන් යාළුවනේ ස්නේහා විරුතුංග YouTube channel එක වෙනුවෙන් ඔයාලා හැමෝලම ආදරයෙන් පිළිගන්න ගමන් ඔන්න අදත් මම ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතාගෙන අරගෙන ආවා. පහුගිය සතිය තුල කුඹුරේ සිද්ධ වුණු වීඩියෝ ක්ලිප් කිහිපයක එකතුවක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන ඔයා අද මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවෝ අතර මගේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ඔන්න එහෙනම් පහුගිය සතියේම ඔයාලා වගේම මමත් කාර්ය බහුල වුණා වෙසක් සතිය නිසා. ඉතින් වෙසක් ගෙදර වෙසක් සැරසිරි කරලා ඒ වගේම දන්සල් එහෙම දෙක තුනකුත් වදින්න ගිහිල්ලා ඉතින් එහෙම හරිම නිදහසේ වෙසක් දවස් දෙකක් ගත කරලා ඉවර වෙලා මට හිතුණා ඊට පස්සේ මම වීඩියෝ කරා කුඹුරේ ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන. ඉතින් මට වීඩියෝ එකක් විදිහට ලොකු වීඩියෝ ක්ලිප් ටිකක් ගන්න බැරුණා. ඉතින් මම මේ පොඩි පොඩි වීඩියෝ ටිකක් එකතුවක් බ්ලොග් එකක් විදිහට අරන් එන්න තමයි අද සූදානම් වෙන්නේ. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන මම කුඹුර වපුරලා හරියටම දවස් 5 වෙනකොට 5 වෙනි දවස වෙනකොට හරියටම කුඹරට පෝර එකතු කරා. මම ඔයාලට කිව්වනේ මම ඒකේ වීඩියෝ එකක් කරන් එනවා කියලා. ඒ වුණාට පෝර එකතු කරන දවසේ පෝර ගේන දවසෙම එදාම එකතු කරලා දැම්ම හරියට මිරිද දවසක්. හේතුව තමයි 6 වෙනි දවසේ එකතු කරන්න හිටියනම් අපිට වෙසක් පෝය නිසා පෝර කඩවල් වහලානේ. ඒක නිසා මට හිතුණා මේක හරියටම කුඹරට දවස් 5 වෙන දවසේම අනිවාර්යෙන් මේ පෝර ටික එකතු කරන්න ඕනේ. නැත්නම් තව දවස් 2-3කට පහ වුණාට පස්සේ තනකොළ තෙල් ගහන එකට ප්‍රශ්නයක් වෙන නිසා හරියටම 5 වෙනි දවසේ යූරියා කිලෝ 5යි ඒ වගේම මඩ පෝර කිලෝ 5යි එකතු කරලා තුනියට ගොඩක් ගන්නට නැතුව තුනියට මුළු කුඹරටම එකතු කරන්න පුළුවන් වුණා. ඉතින් ලොකු ප්‍රමාණයක් නැහැනේ අක්කර භාගයටත් වඩා අඩු ප්‍රමාණයක් නිසා ඒක නම් කවුරුවත් කතා කරගත්තෙත් නැහැ. ඒ කියන්නේ මට තනියම මේ පෝර එකතු කරන වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට 5 වෙනි දවසේ අපි පෝර ටික කුඹරට එකතු කරලා 6 වෙනි දවසේ වෙසක් පෝයනේ. ඒ කියන්නේ හරියටම 12 වෙනිදා එදා වෙසක් පෝයේ හින්දා එදා කුඹරට ගියේ නෑ අපි. ඊට පස්සේ ආයේ මම මේ වීඩියෝ කරන්නේ වෙසක් පොයට පහුවෙන්ද. ඒ කියන්නේ 13 වෙනිදා මම කුඹරට ගිහින් අනිපු වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ කරනකොට ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න ඕන ඔයාලා අනිත් වීඩියෝස් බලනවා වගේ ඉතින් ක්වොලිටි නැතුව ඇති වීඩියෝ. හේතුව තමයි මේ වීඩියෝ කරන්නේ රෙකෝඩින් කරන්නේ ඔක්කොම කිසිම ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැතුව මගේ ෆෝන් එකේ තියෙන පහසුකම් වලින් විතරයි. ඒක නිසා ඉතින් වොලියුම් එක ඒ වගේම වීඩියෝ වල ක්වොලිටි එක චුට්ටක් අඩු වුණාට ඒකට සමා වෙන්න කියලා හැමෝලගෙම ඉල්ලනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන හරියටම දැන් දවස් 5න් පෝර එකතු කරලා ඊට පස්සේ 6 වෙනි දවසේ නෙමෙයි 7 වෙනි දවසේ හරියට මම මේ වතුර හරවන වීඩියෝ එක තමයි ඔයාලට අරගෙන ආවේ. ඒකට හේතුව තමයි වතුර හරවන්න අනිවාර්යෙන් පෝර ගහන්නේ අපි හවස් වරුවටනේ 11 වෙනිදා හවස තමයි පෝර එකතු කරේ. ඒ හවස පෝර එකතු කරාට පස්සේ ඊට පහුවෙනිදා වතුර හරවන්න නැතුව දවසක් ඇරලා තමයි වතුර හරවන්න ඕනේ. එතකොට හරියටම පොයට පහුවෙනිදා ඔන්න මම කුඹුරට වතුර හරවන වීඩියෝ එකක් තමයි මේ ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් එතකොට පැල චුට්ටක් ගොඩාක් මිටි. හරියටම එතකොට සතියයි දවස් 7යි වෙන්නේ කුඹුරට. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි එදා දිනේ අපිට කුඹුරේ දැක බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔන්න ඔහම දවස් දෙකක් එක දිගට මුළු කුඹුරටම හරියටම මේ වතුර වදින විදියට ගොඩාක් වතුර උතුරලා යන්නේ නැති ගානට කුඹුර ලියදි වල වතුර චුට්ටක් තියෙන විදියට වතුර හරවලා ඊට පස්සේ හරියටම 16 වෙනිදා මම කුඹුරට ඒ කියන්නේ 16 වෙනිදා කියන්නේ හරියටම කුඹුරට දවස් 10ක් වෙනවා. 16 වෙනිදා තනකොළ තෙල් එකතු කරා. ඉතින් තනකොළ තෙල් එකතු කරනකොට ඔයාලට මතක් කරන්න ඕන විවිධ තනකොළ තෙල් වර්ග තියෙන කුඹුර වලට එකතු කරන. පැලවි වපුරලා දින දෙකෙන් එකතු කරන තනකොළ තෙල් වර්ගයක්. ඒ වුණාට ඇත්තටම අපේ කුඹුරේ එක පැත්තක ගොඩාක් තනකොළ ඝනටම තිබිච්ච නිසා මට හිතුනේ දවස් දෙකෙන් එකතු කරන තනකොළ තෙල්
ගොඩක් සාර්ථක වෙන්නේ නැහැ කියලා. හේතුව තමයි චූටි පැල ගොඩක් උඩට මතුවලා තිබුණා. ඒවා සාමාන්‍යයෙන් ওই දවස් දෙකකින් එකතු කරන තෙල් වලට මැරෙන අඩුයි. හේතුව ඒ දවස් දෙකකින් එකතු කරන තෙල් කියන්නේම ඔය තනකොළ ඇට තියෙනවනේ, ඇට මැරෙන්න විදියට තමයි මේ තෙල් එක හදලා තින්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ දවස් දෙකක් යනකොට දෙපැති වෙලා වගේ තනකොළ තියෙන නිසා ඒවට උරොත්තු දෙන්නේ අර දවස් දෙකෙන් ගහන තෙල් එක. ඒක නිසා මට හිතුණා මේකට දවස් 9න් එකතු කරන තෙල් එකතු කරන්න ඕනේ කියලා. ඒ උනන් 9න් එකතු කරන්න බැරි වුණා අපිට. 9ක් 14ක් ඇතුළත තමයි මේ තෙල් එකතු කරන්න ඕන. ඉතින් මේ සැරේ අපි එකතු කරා සැඩිල් කියන තෙල් වර්ගය. ඉතින් මේකට 1000 ගාණක් ගියා. මේ තෙල් වර්ගය ටැංකි 3කට එකතු කරා අපි. ඉතින් මෙන්න මේ ඔය විදියට තමයි මේ සැරේ තනකොළ තෙල් එකතු කරේ. ගිය සැරේත් මම එකතු කරේ ඒවට කුඩු මැටි එකතු කළා. ඒ වුණාට මේ සැරේ කුඩු මැටි එකතු කරේ නෑ. මට හිතුණා කුඩු මැටිය දවස් 20න් පස්සේ පඳුරු ගහන්න එකතු කරනවා කියලා කුඹුරට. ඉතින් දැනට එකතු කරේ අපි තනකොළ තෙල් වර්ගයක් විතරයි. ඉතින් මේ තනකොළ තෙල් එකතු කරලා ඉවර වුණාට පස්සේ දැන් අද තනකොළ තෙල් එකතු කරා නම් ඊට පහුවෙනි දවසේ වතුර හරවන්නේ නැතුව ඊටත් පහුවෙනි දවසේ හොඳට වතුර හරවලා දවස් 3ක් එක දිගට තියලා තියන්න ඕනේ. එතකොට තමයි අර තනකොළ ගොයන් අතර තියෙන තනකොළ තෙල් වැඩිච්ච ඒවා හොඳට තැම්බිලා වතුරට තැම්බිලා මැරිලා යන්නේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ඒක වීඩියෝ එකකුත් අරගෙන ඉන්න ඕන කියලා. දවස් හරියටම 10න් තනකොළ තෙල් ගැහුවට පස්සේ 12 වෙනි දවසේ තමයි ඔන්න වතුර හරවන්න සූදානම් වෙන්න ඕන. ඉතින් ඒ 12 වෙනි දවසේ වතුර හරවලා එක දිගට දවස් 3ක් කුඹුර හැම ලියක් දෙකම අඟල් එකමාරක් විතර වතුර ප්‍රමාණයක් නිතරම ওই දවස් 3ේම රැඳිලා තිබ්බොත් අපිට තනකොළ ටික මරා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන අපි ගහන තනකොළ තෙල් මොන වර්ගය ගැහුවා ගොඩාක් දුරට තනකොළ තෙල් ඕනම කුඹරකට ගැලපෙන විදිහට තමයි නිෂ්පාදනය කරන්නේ. අපි වතුර හරවන එකෙන් තමයි අපේ තනකොළ මැරෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. හේතුව තමයි අපි ගොයමට ගහලා තනකොළ තෙල් දවසක් ගියාට පස්සේ ඊට පහුවෙනි දවසේ තමයි වතුර හරවන්න ඕන. එක දිගට හරියටම කුඹුරට නිතරම වතුර රැඳිලා තියෙන විදිහට වතුර හරව ගන්න බැරි වුණොත් වතුර නැති ප්‍රදේශවල නැවත තනකොළ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි හොඳ අවධානයෙන්ම කරන්න කුඹුරු හදනව නම් තනකොළ මරා ගන්න එක තමයි ප්‍රධානම වශයෙන් අපි කරන්න ඕන ප්‍රධානම වැඩේ. නැත්තම් අපි කුඹුර කරාට වැඩක් නැහැ. තනකොළ උඩට ආවොත් කියන්නේ ගොයන් ගහ හැදෙනවට වඩා වැඩි වේගෙන් තනකොළ ගස් ඉක්මනට දැඩි වෙන නිසා. ඉතින් මට හිතුණා එයාලට මේ තෙල් බෝතලේ පෙන්නන්නත් ඕන කියලා හිතුණා. මෙන්න මේක 1250ක් වුණා මේ සැඩිල් තෙල් එක. ඉතින් මේක තමයි එකතු කරේ අපේ කුඹුරට. ටැංකි 3ක් එකතු කරා. ඒ වගේම ඒ එකතු කරලා ඊට පස්සේ මේ තියෙන්නේ ඊට පහුවෙනිදා කියන්නේ හරියටම 18 වෙනිදා වතුර හරවන වීඩියෝ එකක්. 18 කියන්නේ ඊයේනේ. ඔන්න ඊයේ මෙන්න මේ විදියට මුළු කුඹුරටම මම වතුර හැරෙව්වා. ඒක අද දවසේ ඒ වගේම හෙට දවසෙත් එක දිගටම වතුර හරවලා තියෙනවා. නැත්නම් වතුර අඩු වුණොත් වෙන්නේ තනකොළ මැරෙන එක අඩු වෙනවා. ඊට පස්සේ නැවත තනකොළ තෙල් අපිට ගහන්න වෙනවා. ඊට වඩා හොඳයි අපිට එක දිගට වතුර හරවලා දවස් 3ක් තියලා ඊට පස්සේ වතුර හැමම එක කඩලා දාලා නැත්නම් හැම ඉගෙන තියලා නැවතත් අපිට පැල පෝර එක එකතු කරන්න ඕන. දැන් ඔන්න මම එක මුරයක් පෝර එකතු කරා. එක අවස්ථාවක පෝර එකතු කරා. ඒ කියන්නේ වපුරලා දින 5න් පෝර එක එකතු කරා. ඊට පස්සේ මම දැන් ඊළඟට එකතු කරන්නේ වපුරලා දින 15ත් 20ත් ඇතුළත එකතු කරන්න ඕන පැල පෝර එක එකතු කරන්න. ඒකට මම හිතාගෙන ඉන්න වර්ධක පැල වර්ධනයට ජූල්ටෝ කියලා පෝර වර්ගයක් තියෙනවා. ඒවා ඒ වගේම නිල් කැට ඒ වගේම යූරියා එක්ක කවලම් පෝර එකක් එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු තාම පෝර ගෙනාවේ නැහැ. ගෙනාවට පස්සේ මම ඔයාලට
වීඩියෝ එකක් අරන් එන්නම් ඒකේ. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන වෙනස්ම විදිය වීඩියෝ කරන ගමන් ඔයාලා මම මේ සැරේ මගේ වගා කටයුතු සම්පූර්ණයෙන් මේ කුඹුර විතරයි තියෙන්නේ. මේ වගා කරන කුඹුරේ තමයි මේ වෙනදට වගා කරන ප්‍රදේශය තමයි දැන් මේ සැරේ කුඹුර කරලා තියෙන්නේ. ඒකින්ද මේ සැරේ ඔයාලට අප්ඩේට් ගේන්න වෙනම මගේ වෙනම වගා කටයුතු කරන ස්ථාන නෑ. ඒක නිසා මම හිතුණා මේ නිකන් ඉන්න කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා අලුත් විදිහේ වැඩක් පටන් ගන්න තමයි හිතාගෙන ඒක හරියට මේක ස්ථාවරයකට ආවට පස්සේ මම ඔයාලට ඒකේ වීඩියෝ එකකුත් අරන් එන්න. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන ඉදිරියට මට මේ channel එකෙන් ගොඩාක් දුරට කුඹුරු වැඩේ වෙලා අවස්ථා ගේන්න අඩුවෙන් කරන වැඩ ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙන්නේ තාමත් අඩුවෙන්. ඒකට ප්‍රධානම හේතු කීපයක් තියෙනවා. වෙන වගා කටයුතු නැතිවීමත් කුඹුරේ නිතරම ඔයාලට පෙන්වන්න තියෙන පෝර ගහනවා, කුඹුර ලොකු වෙනවා, ගස් ලොකු වෙනවා, ඊට පස්සේ කරල් හැදෙනවා, ගොයන් කපනවා. ඔය එකම රටාවනේ නිතරම පෙන්වන්න තියෙන. මම දැන් ගිය කන්නේත් ඔයාලට වීඩියෝස් ටිකක් අප්ඩේට් කරානේ වෙනස් විදිහේ. ඉතින් මේ අවුරුද්දේ වෙන පැත්තක් කරන නිසා රේඩන ගතිය අඩු නිසා මේ අවුරුද්දේත් ඔයාලට මේ කන්නේත් ඔයාලට අරන් එන්න පුළුවන්. බලන්න මගේ channel එකේ මම වෙනස්ම විදිහේ වීඩියෝ ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන තමයි ඉන්නේ. වෙනස්ම අත්දැකීම් ගොඩක් අරගෙන. ඒ කියන්නේ බලමු අපි ඒක ඉස්සරහලා කියන්න කලින් ඔයාලට කියන්න සුදුසු තත්ත්වයක් හදාගෙන ඉන්න ඕන. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන අදට මම ඔයාලගේ නිවසින් සමගින යන්න තමයි සූදානම් වෙන්නේ. ඇත්තටම ඔයාලා අද මගේ YouTube channel එකත් එක්ක එකතු වෙනවා නම් මේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා පොඩි support එකක් දෙන්න channel එක ඉදිරියට අරගෙන යන්න. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන වෙනස්ම විදිහ අත්දැකීම් ගොඩක් අරගෙන ඉදිරියට වෙනස්ම මුහුණුවරකින් ඔයාලා මුණ ගැහෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. බලමු මේ වගා කරපු කුඹුරත් ඒකේ අස්වැන්න නෙනන තේක ඔයාලත් එක්ක වීඩියෝ අප්ඩේට් කරන්න අමතක කරන්නේ නැහැ. එහෙනම් අදට ඔයාලගේ නිවසේ සමගෙන යන මොහොත ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.